මේ විදිහට ඔයාගේ අසම වාහනේ වීඩියෝ එකක් හදාගන්න කැමතිද? අද මම ඔයාලට කියා දෙන්නම් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරලා VIP ලුක් එකට ලස්සන එඩිට් එකක් කරගන්න විදිය. Nice. ඇත්තටම මේක හරිම සිම්පල් එඩිට් එකක්. CapCut එක ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් මේ එඩිට් එක හරිම ලේසි ස්ටෙප් 5කින් කරගන්න පුළුවන්. Nice. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. අපි යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම අපිට ඕනේ වීඩියෝස් ටික editing tab එකට දාගන්න ඕනේ. හරි මම දැන් මගේ වීඩියෝස් ටික editing tab එකට add කරගත්තා. දැන් අපි පළවෙනි step එක විදිහට කරන්න ඕනේ මේ වීඩියෝස් ටික ඔක්කොම mute කරගන්න ඕනේ. ඒ කියන්නේ background sound එක ඇහෙන්නේ නැති වෙන්න මේ වීඩියෝස් ටික ඔක්කොම mute කරගන්න මෙන්න මෙතන touch එකක් දුන්නාට පස්සේ මේ වීඩියෝස් ඔක්කොම මම මෙතන වීඩියෝස් 4ක් කරන් දෙනවා මේ 4ම mute වෙලා යනවා. හරි අපි දැන් දෙවෙනි step එක විදිහට මේකට මියුසික් එකක් ඇඩ් කරගන්න ඕනි. හරි මේ විදිහට මම මියුසික් එකක් ඇඩ් කරගත්තා මේකට. හරි දැන් තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපි මේකේ කලර් එක චේන්ජ් කරගමු. මේ ටූල් බාර් එක මේ පැත්තට ස්ක්‍රෝල් කරගන්න. ඊට පස්සේ මෙතන adjust කියලා එකක්. ඒක ටච් කරාට පස්සේ මේ වගේ ටූල් ටිකක් ඇඩ් වෙනවා. මේකේ අපි මුලින්ම කරන්න වෙන්නේ HSL කියන එක ටච් කරගන්න. ඔයාලා මෙතන බලන්න ඕනි ඔයාලගේ වීඩියෝස් වල තියෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මොන වගේද කියලා. දැන් මගේ මේ වීඩියෝස් වල තියෙන්නේ කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. හරිද? ඒතර ඔයාලා කහ පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්, මොකක් හරි කොළ පාට නොවන කලර් එකක් නම් ඔයාලා මේක ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන පාටට සමාන පාටක් තමයි මෙතනින් අපි තෝරගන්න මේ කලර්ස් වලින්. හරිද? මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොළ පාටයි මේ වීඩියෝස් වල. ඉතින් මම කොළ පාට තෝරගන්න මේ විදිහට. හරි ඊට පස්සේ මේ පළවෙනියට තියෙන එක මෙන්න මේ පැත්තට -100ක් වෙනකන් ඇද ගන්න ඕනේ. එතකොට දැක්ක ඔයා කලර් එක බලන්න වීඩියෝස් එකේ කලර් එක චේන්ජ් වෙනදී මේ. ඔය විදිහට කලර් එක චේන්ජ් වෙනවා. ඊට පස්සේ මෙන්න තුන්වෙනියට තියෙන එක lightness කියන එක ඒකත් -100ක් වෙනකන් අඩු කරගන්න ඕනේ. හරි දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක චේන්ජ් වුණා. මෙතනින් බෑක් වෙන්න. ඊට පස්සේ මේ ටැබ් එකේම මෙන්න මේ පැත්තට ගන්න. මෙතන තියෙනවා brightness කියලා එකක්. ඒ brightness කියන එකත් පොඩ්ඩක් මේ විදිහට අඩු කරගන්න ඕනේ සාමාන්‍යයෙන් 10ක් වගේ. ඔයාලගේ වීඩියෝස් වල brightness එක වැඩි නම් ඔයාට ඒ කියන්නේ ඔයාට satis වෙන ගන්නට මේක හදාගන්න adjust කරලා මේ විදිහට. ඊට පස්සේ contrast එක ඒක වැඩි කරගන්න මේ වගේ 10ක් වගේ වෙන්න. ඒක ගොඩක් වැඩි කරගන්න බෑ වීඩියෝ එක අඳුරු වෙනවා. ඒක 10ක් වගේ වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේකත් 10ක් වගේ අඩු කරගන්න මේ පැත්තට. හරි දැන් අපි කලර් එක චේන්ජ් කරගත්තා. දැන් අපි මේක මෙන්න මෙතනින් මේක හෝල්ඩ් කරා මේ පැත්තට අදින්න. එතකොට මේක වීඩියෝස් 4ටම ඇඩ් වෙනවා. මේ විදිහට කලර් ඇඩ්ජස්ට් එක දැන් වීඩියෝස් 4ටම ඇඩ් වෙලා තියෙන්නේ. හරි අපි හතරවෙනි ස්ටෙප් එක විදිහට ඇනිමේෂන්ස් ටික ඇඩ් කරගමුද. මෙතන පළවෙනි වීඩියෝ එක ටච් කරන්න. ටච් කරාට පස්සේ යටින් එනවා ටූල් බාර් එකේ ඇනිමේෂන්ස් කියලා. ඒකේ මෙන්න ක්‍රොස් ඕපන් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් බෑක් වෙන්න. ඊට පස්සේ මේ වගේ ඔයාගේ වීඩියෝ එක ඕපන් වෙන්නේ මේ විදිහට. හරි. දැන් මෙතන වීඩියෝ එකට මාරු වෙන ඇනිමේෂන් එක අපි හදාගමු. මෙතනින් මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ මේකේ ගමු මෙතන black fade කියන මෙන්න මේ ඇනිමේෂන් එක. මේක ටච් කරලා ඉවරලා මෙන්න apply to all කියන එක ටච් කරන්න. එතකොට මගේ දැන් වීඩියෝස් මෙතන 4ක් තියෙනවා. 4ටම මේ වගේ චේන්ජ් වෙන තැන් 3ක් ඇවිල්ලා තියෙනවා. මේ 1යි 2යි 3යි. අර apply to all කියන එක ටච් කරාට පස්සේ අපි එකක විතරනේ තේරුවේ. apply to all කියන එක ටච් කරාට පස්සේ අර තියෙන මාරු වෙන තැන් 3ටම එකම මේ ඇනිමේෂන් එක වැටෙනවා මේ විදිහට. හරි අපි දැන් අන්තිම ස්ටෙප් එක විදිහට මේකේ ස්ලෝ මෝෂන් වයිබ් එක හදාගමු. දැන් වීඩියෝ එක මේ වගේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක ටච් කරන්න. ඊට පස්සේ මේ ටූල් බාර් එකේ මේ පැත්තට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා පස්සේ මෙතන තියෙනවා ස්පීඩ් කියලා. මේකේ තියෙනවා කර්ව් කියලා ඔප්ෂන් එක. මේකේ වෙන්නේ කස්ටම් කියන එක ටච් කරගන්න. මේ වගේ බීට් 5ක් මෙතන පෙන්නලා තියෙනවා.
දැන් මේක වෙන්නේ නැහැ දෙවෙනි බීට් එක ටච් කරලා මේ බීට් එක ඩිලීට් කරගන්න. ඊට පස්සේ හතරවෙනි බීට් එකත් මේ වගේ ටච් කරලා මේක ඉතින් ඩිලීට් කරගන්න. ඊට පස්සේ මෙන්න මැද බීට් එක ටච් කරලා මේක මේ වගේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරගන්න. මේක 0.3ක් වෙනකම් මේක පල්ලෙහාට ස්ක්‍රෝල් කරගන්න. හරි දැන් මෙතනින් බැක් වෙන්න. මෙතන බැක් වෙන්න. හරි අපි අනිත් වීඩියෝස් තුනත් ඒ විදිහටම ස්ලෝ මෝෂන් වයිබ් එකට මේ විදිහට මේ ටික රිමූව් කරලා හදා ගන්න ඕනි. අද වීඩියෝ එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ එඩිටින් වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න.